දැන් ඔය මද්‍රව්‍ය පාවිච්චි කරන ආපු හිංසා ඇත්තටම ඒ කියන්නේ දුම්පානය කියන එක විශ්ව ශාසනයේ ආරම්භක ඉතිහාසයේ ඉඳලා තිබිලා තියෙනවා. හරිද? දුම්පානය කියන්නේ ඒ කියන්නේ සීතල සහ ඊළඟට නාසයේ මස් දළු අරව මේ වලට ඒ කියන්නේ ඖෂධීය දුම්පානය. ඒවට පාවිච්චි කරපු ඒවා සම්බන්ධ මේවා තියෙනවා. ත්‍රිලෝක විජයත් ඇත්තටම පාවිච්චි වෙලා තියෙනවා. දැන් බලන්න දුම්බොන පයිප පිදීමේ අනුහස් තියෙනවා. ධූම නෙත්තේ ජිනේ දත්වා සංගේ ගුණ වරුත්තමේ තීනානිසංසේ අනුභෝමි කම්මානුච්ච විකේ මම සතිමේ උජු කාහෝති සුසම්බන්ධා නහාරවේ ලබාමි දිබ්බ නයනං තස්ස නිස්සන්දතෝ අහං. ඒ කියන්නේ බුදුනටද සඟුනටද දුම්බොන පයිප පුදා ඒ කර්මයට අනුරූප අනුහස් 3ක් ලැබමි. මාගේ සිහිය ඍජුවේ නහර මනාකොට සම්බන්ධ ඇත්තාහු වෙති. ඒ කර්මයෙන් දිව්‍ය නේත්‍ර ලැබමි කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දිවස් ලබන්නත් සිහිය ඍජු වෙන්නත් නහර මනාකොට සම්බන්ධ වෙන්නත් ගැමුණු මහත්මයා මේ දුම්බොන පයිප්ප පූජා කරන් පස්සේ හම්බෙනවයි කියලා තියෙනවා. අපිට නම් පූජා කරන්න එපා. කැමති කෙනෙක්ට මොකේද මේ තියෙන්නේ? මේ පාරමිතා ප්‍රකරණේ. එතකොට මේ අපදාන මේවකින් තමයි පාරමිතා ප්‍රකරණයට අරන් තියෙන්නේ. එතකොට ඔය එකක්. ඊළඟට තමයි අත්‍තරම මුල් කාලීන යුගයේදී ඒ කියන්නේ හාමුදුරුවරුන්ට මත්පැන් පානය තහනම් කරලා තිබෙත් නැහැ. හරිද? මත්පැන් පානය තහනම් වෙන්න හේතු වෙච්ච කාරණාව තමයි ගැමුණු මහත්මයා ඒ කියන්නේ සාගත කියන රාතන් වහන්සේ ඔය නාගයෙක් দমনය කරන් පස්සේ ඒ හාමුදුරුවෝ පිණ්ඩපාතයක්දී කොෂබෑ වල තමයි ඔක සිද්ධ වුනේ. පිණ්ඩපාතයක්දී කාපෝතිකා කියලා ගෙවල් වල හදන මත්පැන් වර්ගයක් පූජා කරා. ගෙන්ගෙට යද්දී ඒ කියන්නේ හැම ගෙදරකම ඒ මත්පැන් තියෙනවා. දැන් මේක මම හොයලා බැලුවා අදටත්. ඒ කියන්නේ උත්තර ප්‍රදේශ වලනේ ඔය කෝසම්බිය තියෙන්නේ. දේශීය වශයෙන් අදටත් ඔය මත්පැන් හදනවා. ඒක හොයලා බැලුවා මේක හදන්නේ ඒ කියන්නේ මේ ධර්ම ග්‍රන්ථවල තියෙන්නේ බෞද්ධ බත් සහ කුරක්කන් ඒ කියන්නේ තම්බලා ඒවා මේ පැහැවලා තමයි හදන්නේ. කියන්නේ මේ බියර් එකක්නේ. හරිද? සකේ වගේ එකක්. ඩ්‍රාෆ්ට් බියර් ඩ්‍රාෆ්ට් එක. එතකොට දැන් මේ ඉන්දියාවේ අදටත් ඒ මත්පැන් හදනවා. එතකොට මේ කාපෝතිකා කියලා කියන්නේ ගැමුණු මහත්මයා රතු පාට මත්පැන් වර්ගය, බියර් වර්ගය. එතකොට ඒකේ විශේෂත්වය තමයි පරවි කකුල් තියෙන්නේ. ඒ පරවියාගේ කකුල් වල පැහැය. එතකොට දැන් මේක පෙරන්න අරගෙන තියෙන පාවිච්චි කරන තමයි දැන් ඔය මහුව කියලා තියෙනවා. අපේ මීගස් තියෙන්නේ. මීගහ මහුව කියන්නේ. එතකොට මීගහේ මල් අරගෙන වේලලා ඒකේ ස්වභාවික ඊස්ට් තියෙනවා. ඒවා තමයි මේ දාලා මේ පැහැවලා මේ මත්පැන් හැදුවයි කියලා කියන්නේ. එතකොට සාගත හාමුදුරුවන්ට මේවා හම්බුනන් පස්සේ හාමුදුරුවෝ මේවා බීලා කබරය දාන්න පටන් ගත්තා. වමනේ දාගත්තා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පිරිසත් එක්ක ඉද්දී අර ආරාම දුරුටුව ළඟ වැටිලා ඉද්දින් සිහිපයක් පතන්න නැතුව මේ දැන් මේ අර නාගයා দমনය කර විහිදිවත් මිනිස්සයා දැන් සිහිමුලා වෙනකම්ම බීලා එතනනුත් එහාට ගිහිල්ලා භයානක විදිහට වමනේ දානවා. ඊට පස්සේ තමයි ඒ කියන්නේ පාචිත්‍ය ශික්ෂාවක් පැනෙව්වේ. මත්පැන් පානය හාමුදුරුවරුන්ට සුරාපානය තහනම් කරනවා. නැත්තම් සුරාපානය මුල් යුගයේ තහනමක් තිබ්බේ නැහැ. මම පරණ හැබැයි මේකෙන් මේ පරාජිකා වෙන්නේ නැහැ කවුරු හරි බිව්වයි කියලා. පරාජිකා වෙන්නේ නැහැ නේ. නෑ. ඒක නිකන් පාචිත්‍යවතක්. ඒ කියන්නේ වැඩිහිටි හාමුදුරු කෙනෙක්ට ආරෝචනය කරලා නිදහස් වෙන්න පුළුවන්. බුද්ධ ආගම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක්. මම මේ පරණ ගැමියෙක්ගෙන් අහලා තියෙන කතාවක්. ඉස්සර පිරිත් වලට සරෝරාත්‍රික පිරිත් තියෙනවා. මාතර ප්‍රදේශෙ තිබ්බා. පොල් වල කොට්ටපොල්. ඔව්. කොට්ටපොල් ගල් අරක්කු වල දාලා ඒක පිරිසි කරලා තියෙනවා. අදටත් සමහර ස්වාමීන් වහන්සේ. ඇත්ත ඒක. ඒක අදටත් සමහර මේ ඒ කියන්නේ පැතිවල සිද්ධ වෙනවා. ඔව්. ඒක නාටනාටි. ඉදිමත නැති වෙන්න සහ රාල් බුරුල් යන්න. දැන් ඔකට දැන් අර ඉඟුරු එහෙම ආදේශ වෙලා තියෙන සමහර තැන්වල අදටත් ඒ කියන්නේ කොට්ට පොල් මේ ගල් අරක්කු භාජනයකට මැටි භාජනයකට දාලා ඊට පස්සේ ඒකට මේ කොට්ටපොල් පොඩි කෑලි කපලා වහලා තියෙනවා. දැන් පිළිත අපි ගියමුකෝ සතියකින් හමාරකින් ඉතින් ඊට කලින් තමයි මේක මේවා කරන්නේ. එතකොට අර මත්පැන් ටික මොකද කරන්නේ? අර කොට්ටපොල් වලට අවශෝෂණය වෙලා ඊට පස්සේ ඉතින් ඔකෙන් කෑල්ලක් කරයි මේ කාලා හඳුනලා රැල් බුලු රැල්ලා ඉතින් ඒවං මේ සුතං කියලා ඉතින් කියනවා. කොයි ඉතින් මේ ලොකු කතන්දර නෙමෙයි. නෙමෙයි.